යන්නම් මං දෙමි තමයි යන්නේ කුඩයක්වත් පාවිච්චි කරන්නේ නැහැ මේ. විදේක ගැන කිව්වොත් අයර්ලන්තේ වැස්සයි ළඟයි. ඒ දෙක විතර ඇත්තටම ගියොත් තියෙන්නේ. ඔය ලේක් එක ඉතින් ඇත්තටම මේක මෑන් මේඩ් ලේක් එකක්. හෙලෝ අයිබෝවන්. ඉතින් මම අද ඉන්නේ වෙක්ස්පර්ඩ් නගරේ. ඉතින් වෙක්ස්පර්ඩ් වලට මුල්ම වතාවට තමයි ආවේ. ඉතින් මේ නගරේ ආරම්භ කරලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 800 දී වයිකින්ස්ලා විසින්. ඒ වුණත් මේ නගරේ 1169 දී නෝමන් නොරුන් විසින් යටත් කරගන්නවා. වෙක්ස්පර්ඩ් වලට ආපු ගමන් ඉතින් ඩන්ස් එකෙන් ගත්ත චිකන් පේස්ට්‍රියක්. මොකද ගොඩක් බඩගින්නේ හිටියේ. ඉතින් මම හැමදාම යන්නේ කාසල් හොයාගෙන. ඉතින් ඔන්න අද මං ආවේ කාසල් එකක් හොයාගෙන නෙමෙයි. ඉතින් ලේක් එකක් හොයාගෙන. ඉතින් ලේක් එක බලන ගමන් මෙන්න මේ වෙක්ස්පර්ඩ් නගරේ පොඩ්ඩක් පෙන්වන්න හිතුවාලටත් ඉතින් බලා ගන්න. ඉතින් ලංකාවේ ඇයට කොන්නලි වල ඉඳන් ට්‍රේන් එකේ වෙක්ස්පර්ඩ් වලට එන්න පැය 2යි විනාඩි 40ක් ගියා. වෙක්ස්පර්ඩ් නගරේ සුන්දර කරන සෙල්ස් කා ඇබේ තමයි අපි දැන් මේ පහු කරන්නේ. වෙක්ස්පර්ඩ් වල ඉඳන් බස් එකේ එන්න ඕන බාන් ටවුන් වලට එනක විනාඩි 15ක් විතර යනවා. ඊට පස්සේ බැහැලා අපි එන්න ඕන කිලෝමීටර් 2කමාරක් කැරික් ෆොයිල් කෝවරි ළඟට තමයි අපි යන්න හදන්නේ දැන්. ලස්සන තැනක්, ලස්සන ලේක් එකක්. ඉතින් මේ යන අතරමඟ තමයි ඉන්නේ. මහන්සි දැන් ආව විනාඩි 20ක් විතර පයින් ආවා. තව විනාඩි 20ක් විතර යන්න තියෙනවා. ගිහින් බලමු ඉක්මනටම. බාන් ටවුන් වල තියෙන සේන්ට් ඇල්ෆොන්සස් චර්ච් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මේ කැනීම් කරලා, ඒ කියන්නේ මයිනින් කරලා හැදුන තැනක්. ඉතින් ලේක් එකක් දැන්. ඉතින් ලස්සන තැනක්. ඉතින් ලස්සන view එකක් තියෙනවා මම හිතන්නේ. ඉතින් මේ යන අතරමඟ ඔයාලට ට්‍රී රොක් මොනියුමන්ට් එක හම්බ වෙනවා. ඉතින් මේ නිදහස වෙනුවෙන් කරපු සටනේදී මේ ආමි එක ඉතින් මේ සොල්දාදුවන් නැවතිලා හිටපු ස්ථානයක්. ඉතින් 1798 වෙක්ස්පර්ඩ් ආමි එක නැවතිලා හිටපු ස්ථානය. අද නම් අඳුරු දවසක් ඇත්තටම කිව්වොත් අපි මේ ඩබ්ලින් වල ඉඳන් එද්දි ගොඩක් හොඳට අවුව පායලා තිබුණා. ඉතින් මෙහෙට එද්දි නම් ඉතින් ගොඩක් අඳුරු. ඉතින් අවුලක් නැහැ. ඉතින් බලමු තැනටම ගිහිල්ලා. අට්ට සයිස් ගෙවල් ටිකක් මේ හැරි තින්නේ. මං හිතන්නේ මේ ගොඩක් පෝසත් මිනිස්සු ඉන්නේ මේ හැරි. බංගලා වගේ ගෙවල් සාමාන්‍ය. කාසර්ල එක ජීවත් වෙනවා මම හිතන්නේ. මන් දන්නේ නැහැ මේ මෙච්චර විශාල ගෙවල් හදන්න මොනව කරනවද කියලා මෙච්චර මේ. කොහොමද ගොඩක් සල්ලි දින මිනිස්සු ඉන්නවා මේ හැරි. දැන් ඉන්න හයිදමුකෝ මෙන්න මෙතන. ඉතින් මේ තියෙන්නේ මේ ලේක් එක පේනව නේද? ලස්සන ලේක් එකක්. ඉතින් මේ වටේ තමයි අපිට ඇවිදින්න තියෙන්නේ. අපි අන්තිමටම යන්න ඕන තැනට ආවා. ඊට පායලා තිබුණා නම් ඉතින් මීට වඩා ලස්සනයි. ඉතින් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් අද නම් පට්ට හුලඟක් තින්නේ. වැස්සකුත් එනවා වගේ. එනවනේ සද්දේ. ඉතින් මෙතන පීනන්න කරන්න බෑ. මොකද මේකේ ගැඹුරක් අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා මෙතන පීනන්න තහනම්. වෙක්ස්පර්ඩ් වල ඉතින් තව බලන්න තැන් ගොඩක් තියෙනවා ඉතින්. ඉතින් මේකත් අනිවාර්යෙන් යන්න ඕන තැනක්. ඔය ලේක් එක ඉතින් ඇත්තට මේක මෑන් මේඩ් ලේක් එකක්. ඉතින් මෙතන කලින් ගල් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය ගල් කඩලා ඉතින් මේක මේ වැස්සත් එක්ක තමයි පිරලා තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි. ඉතින් ඩ්‍රෝන් එක නම් යවන්න තියන්නේ නැහැ. මොකද මේ ගොඩක් උලන් තියෙන දවසක් ඉතින්. ඉතින් අපි තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ගොඩක් අය අහලා තිනු මගෙන් අයර්ලන්තේ වෙද එක. ඇත්තටම කිව්වොත් ඉතින් වෙද එක මේ හුලඟයි වැස්සයි විතරයි ඉතින්. ඇත්තටම වැඩක්වත් කරගන්න බෑ නිවාඩු දවසට. කොහොම නිවාඩු දවසට තමයි හැම ගුලම්ම. ඉතින් මේ කුඩයක් අතර යන්න බෑ වයින් දවසට. මොකද මේ උලම් පාර පාට මෙහි යනවා ආයෙත් එයින් එනවා. කුඩේ අකුලගෙන යනවා ඊට පස්සේ. කුඩයක්වත් ඇත්තටම හිරන්න බෑ. කොහොමරි මේ අවුරුදු ගානට කුඩ නම් කීයක් ඉවර වෙන්නේ නැද්ද? ඉතින් දැන් නම් තෙමි යහම මිස කුඩ නම් අරන් යන්නේ නැවම. ඒක තමයි ඇත්තටම මේ වෙදෙක් ගැන කියන්න තියෙන කොහෙද වැස්සයි උලඟයි. ඒ දෙකෙන් නම් අඩුවක් නෑ අයර්ලන්තේ. ගොඩක් දවසට කුඩේ අරන් ගියත් බාගෙට හෙලලා තමයි අරන් යන්නේ අතින් අල්ලගෙන. ඉතින් හුලඟක් එනකොටම එකපාරටම අකුල ගන්නවා. මේ තමයි මෙතන තිබුණ එන්ජින් රූම් එක. ඉතින් ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද? ඉතින් මෙතන වලට ෆොටෝස් වගේ බලා ගන්න පුළුවන්. කොහොම හරි හවස් වෙද්දි තවත් හුලඟ වැඩි වුණා. ඉතින් අපි තීරණය කරා ඉක්මනටම ආපහු යන්න. ඉතින් මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ බාන් ටවුන් කාසල්. ඉතින් මේක හදලා තියෙන්නේ 15 වන සියවසේදී. ඉතින් මේක ටවර් හවුස් එකක්. ඉතින් කැරික් ෆොයිල් වලට යනවාට ඉතින් මේ බාන් ටවුන් කාසල් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තවත් දැකපු විශේෂම දෙයක් තියෙනවා. ඉතින් මේ පාරේ ඔයාලට පැයට කිලෝමීටර් 80ක වේගෙන් යන්න පුළුවන්. මට ඔයාලට මේ ගොඩක් කාලෙක ඉඳන් පෙන්වන්න බැරුණ දෙයක් තමයි මේ පාරවල් වල මේ ගහලා තියෙන බෝඩ්. ඉතින් මේ පාරේ ඔයාලට පැයට කිලෝමීටර් 80ක වේගෙන් යන්න පුළුවන්. ඉතින් ගියොත් ඉතින් හිතාගත හැනේ මේ පාරේ. මම අදට සමු ගන්නවා වෙක්ස්පර්ඩ් වල තියෙන කැරික් ෆොයිල් ලේක් සිට.